Hi guys, හැමෝටම ලස්සන දවසක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ බවුබවාගේ බූල් වවා ගන්න නිවැරදි ක්‍රමය. ඉතින් පළවෙනි කාරණාව තමයි ඔයාලා දැනගන්න යුතු දෙයක්. ඔයාගේ බවුව තවත් බවුවෙක්ට සමාන කරන්න එපා. ඉතින් අපේ ගොඩාක් අය කරන වැරද්ද තමයි ගොඩාක් අය රටවල් ගානේ ඉම්පෝට් කරලා පැටව ගේනවා. එයාලගේ ක්වොලිටිය හොඳම ඔරිජිනල් ක්වොලිටිය. ඉතින් එයාලගේ කෝට් එකයි ඊට පස්සේ අපි ලංකාවේ බ්‍රීඩ් වෙන බවුවගේ කෝට් එකයි දෙක මැච් කරලා මෙයාලා කරන්නේ හරියලා මෙයාලා කියන හැම විටමින් එකක්ම හැම ෂැම්පු එකක්ම අරන් පාවිච්චි කරන එක. ඒක පළවෙනියම වැරද්ද ඔයාලගේ. ඉතින් තව දෙයක් තමයි ඔයාලගේ බව ඔරිජිනල් සිච්චු කෙනෙක්ද නැත්නම් ටෙරියා කෙනෙක්ද දැනගෙන කතා කරන්න ඕනේ. ඉතින් ගොඩාක් අය මට මෙසේජ් කරලා තියෙනවා ටෙරියා බව ඇති කරන කට්ටිය අයියෝ ඔයාලගේ බව වගේ කොහමද බූල් වවා ගන්න කියලා. ඉතින් ඒක වැරදි. ඒතර මට පුළුවන් ඔයාලට මගේ ප්‍රොඩක්ට් එකක් සේල් කරන්න එන කැටයන් ටිකක් දාලා. ඉතින් ඒව මම කරන කෙනෙක් නැති නිසා මම ඇත්තම විස්තරේ කියනවා. නැතුව ප්‍රොඩක්ට් එකක් විකුණන ඔයාලව රවට්ටන කෙනෙක් නම් එයාලා කරන්නේ එයාලා ප්‍රොඩක්ට් එක සේල් කරගන්න එක. ඒ නිසා ඔයාලා දැනගන්න ඕනේ ටෙරියා කෙනෙක්ගේ බූල් වැවෙන්නේ අඩුයි. හොඳ සිත්සු කෙනෙක්ගේ වැවෙන්නේ බූල් වැඩි. ඒතර ඔයාලා ඔයාලගේ බ්‍රීඩ් එක දැනගෙන තමයි එයාලා ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් පළවෙනිම කාරණාව තමයි බවුවෙක් බූල් වැවෙන්න ඕන නම් එයාට හෙල්ති ආහාර ඕන. ඉතින් හෙල්ති ආහාර කියන්නේ ප්‍රෝටීන්, කැල්සියම්, විටමින්ස් තියෙන හොඳ ආහාර කෑම වේලවත් දෙන්න. දෙවෙනි කාරණාව තමයි හොඳට එයාලා වතුර කියන දේ බොන්න ඕන. තුන්වෙනි කාරණාව එයාලගේ ස්කින් එක නිතරම ඔයිල් ස්කින් එකක් තියෙන්න ඕනේ. ස්කින් එක වේලිලා ඩ්‍රයි වෙලා තියෙනවා නම් ඒකත් බලපානවා කෝට් එක වැවෙන එකට. ඊට පස්සේ ඔයාලා බ්‍රෂ් කරන එක. ඩේලි ඔයාලා බ්‍රෂ් කරන එකෙන් එයාලට පුංචි මසාජ් එකක් හම්බ වෙනවා. ඒකෙන් එයාලගේ ස්කින් එක රිලැක්ස් වෙනවා. ඒකිනුත් කෝට් එක වැඩියෙන් වැවෙන්න උදව් කරනවා. ඉතින් ඒ නිසා ඔයාලා ඒ වගේම ඔයාලගේ සුර්තලාගේ කෝට් එක ලස්සනට වවා ගන්න ඕන නම් පුංචි ග්‍රූමින් එකකට යන්න අවුරුද්දකට එකපාරක් හරි පොඩි ට්‍රිම් එකක්. හරිද? ඒ වගේ කාර්යයන් වෙනවා නම් එයාට මාසෙකට එකපාරක් ඔලිව් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් ඒ වගේම දවසේ ගාන ඔලිව් බොන්න දෙනවා නම් ඒ වගේම පුළුවන් ඔයාලට ඔමේගා 3 ෆිෂ් ඔයිල් ටැබ්ලට් එකක් දවසේ ගාන දෙන්න. ඒ වගේ දේවල් කරන හතරදී ඔයාලගේ බවුව නිතරම පිරිසුදුව තියාගෙන සතියට එකපාරක් නාවල පෙරලා අර විදිහට පීරලා පිරිසුදුව තියාගෙන හොඳ කෑම වර්ග දෙනවා නම් ඒ හොඳටම හැදි. එහෙම නැතුව එක එකනා කියන බොරු විටමින් සනම්මන අනවශ්‍ය විදිහට දෙන්න අවශ්‍ය නැහැ. තව දෙයක් තමයි ඔයාගේ බවුව ටෙරියෙක් නම් එයාට සිසු කෙනෙක්ගේ කෝට් එකක් ලබා ගන්න බෑ. විටමින් වලින්ම කෝට් එකක් වවන්න පුළුවන් නම් පාරේ ඉන්න අනන්ත නෝමල් බවුවන්ගේ දිග බිම පොළවේ ඇලෙන තරම් ලොම් වවන්න පුළුවන්. ඉතින් ඒක බොරු කාර්යයක්. ඉතින් විටමින් මෙවෙන් වෙන්නේ කෝට් එක ෂයිනින් වෙනවා, ශක්තිමත් වෙනවා. ඒ දේවල් විතරයි. නැතුව වැවෙන මැජික් නෑ කිසිම විටමින් එක. ඒවට රැවටෙන්නත් එපා ඔයාලා. හරිද? එහෙම රැවටෙනවා නම් ඉතින් මුලින්ම ඔයාලා ටෙස්ට් කරලා බලන්න ඕන පාරේ ඉන්න බවුවෙක්ගේ කෝට් එක නැති බවුවෙක්ගේ කෝට් එක දික් වෙනවාද කියලා. ඉතින් කෝට් එක වැවෙන්න තවත් බලපාන කාරණාවක් තමයි ඒ අම්මා තාත්තා. අම්මා තාත්තා ඔරිජිනල් නම් අම්මගේ තාත්තගේ තොන්දර බූල් වැවිලා තියෙන පැටියෙක් නම් අනිවාර්යෙන් ඒ පැටියගෙත් ඒ ලක්ෂණ විදියට බූල් ලස්සනට වැවෙනවා. නැතු ඔයාලා ටෙරි පැටියෙක් ගෙනල්ලා ගොඩාක් කට්ටිය කරන වැඩේ තමයි ඒ ටෙරි පැටියට දෙන විටමින් ටික දීලා බූල් වවා ගන්න බලනවා. අන්තිමේදී ඔයාලගේ සල්ලි විතරයි අපරාධි. එනිසා ඔයාලා මුලින්ම සිත්සු කෙනෙක් ගන්නවා නම් නිවැරදිව අම්මා තාත්තා බල්ලා ගන්න. ඒ පැටිය ඔරිජිනල්ද කියලා බල්ලා ගන්න. ඒම හරගෙන මම කියපු දේවල් ටික කරනවා නම් ඒකෙන් කෝට් එක ෂයිනින් වෙලා ලස්සන වෙලා නිරෝගිමත් වෙලා ශක්තිමත් වෙලා ලස්සන දිග කෝට් එකක් ලබා ගන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. නැතුව දැන් මට මෙතන උනත් පුළුවන් විටමින් ටිකක් ගෙනල්ලා මේකයි කියලා මට සේල් කරන්න. එහෙම බොරු කියලා බවුවෙක්ව රවට්ටලා මුදලක් ලබා ගන්න එක වැරදි. ඉතින් මම මේක නිවැරදිව කතා කරන්නේ මේක ඇත්ත. ඉතින් ඒක ඔයාලා තේරුම් අරන් ඔයාලගේ බවුව ගැන අවධානය යොමු කරන්න. එහෙනම් කොල්ලෝ අපි තමයි ලිලි පෙක්සලු. තවත් බවුවන්ගේ රෑෂ් සම්බන්ධ ඒව ගැටලු ගැන පුංචිට නෝමල් මම කතා කරලා දෙන්නම්. දෙයක් ඔයාලත් ඉගෙන ගන්න ඔයාගේ බවුවටත් දෙයක් ගන්න.